පළමු ගීතය තාමත් සාර්ථක අන්දමින් නිම කරා. දැන් තිබෙන්නේ දෙවන අභියෝගය විනිශ්චය මණ්ඩලයේ ගීතය. බලමු විනිශ්චය මණ්ඩලය ලබා දෙන ගීතය කොහොමද කියලා. උදේෂ්ට නම් මේ ගීත තුනම ඉතින් අභියෝගයක් නෙවෙයි ඇත්තම කියනවා නම් කෙසේ නමුත් ඔබ තෝරා දුන් ගීත තුන තමයි ජීවිතයේ තරුණ කාලේ ඈත දිලිසෙන හිරුසඳු කියන ගීතයත් ඒ වගේම කඳුලැල් සලා දෙනෙත් පියවිලි නෑ එලා වගේ මේ ගීත තුනෙන් මම නම් කැමති කඳුලැල් සලා කියන ගීතයට නිරෝෂගේ කැමැත්ත විශේෂයෙන් මගේත් කැමැත්ත ඒ ගීතයට තමයි. එහෙනම් මමත් ඒකම කියන්න. හොඳයි අපි එහෙනම් ඔබට බාර දෙනවා කඳුලැල් සලා කියන ගීතය ගන්න. හොඳයි උදේෂ් ඔන්න අභියෝගයක් ලැබුණා. සාර්ථකව නිම කරගන්න. සුබද. උදේෂ් මම හිතනවා ඔයාට කියන්න ඕන දේවල් ඔක්කොම අපි කිව්වා. ඇත්තටම ආයේ මේ ගීතයේ ඔබේ ගායනය ගැන අමුතින් මොන හරි කිව්වනම් ඇත්තටම කියන්න දෙයක් නැහැ. ඒ තරම් විශිෂ්ට ගායනයක් ඔබ උපරිමයෙන්ම ඔබගේ අභියෝගය ජයගත්තා කියලා තමයි මට හිතෙන්නේ. ස්තුතියි. උදේෂ්ටත් ඉතිරි තරංකරුවන් 6 දෙනාටත් මම මේ ගීතය පිළිබඳව විනිශ්චය දැන් දුන්නනේ මේ දෙන්න. ඒක මම වෙනත් දෙයක් කියන්න හදන්නේ. ඔබ සියලුම දෙනාට මතක තියාගන්න මේ තරංගයේ අවසානයේ දක්වාත් මේ දක්වාත් ඔබ ආධුනික ගායන ශිල්පීන්. ඔබ කොයිතරම් හොඳට ගීත ගායනා කළත් කොයිතරම් උසස් මට්ටමින් අපි ඔබව වර්ණනා කරත් ඔබ අගය කරත් ඒ අගය කිරීම සාධාරණයි. ඇත්ත. නමුත් ඔබ තාමත් ආධුනික ගායකයෝ. එතකොට මේ තත්ත්වෙන් ඉහළට යන්න නම් ඔබගේ ස්වතන්ත්‍ර නිර්මාණ ඔබ හදා ගන්න ඕනේ. ඒකේ පුංචි අඩිතාලමක් තමයි අද දවසේ ඔබ තැබුවේ. ඒ කියන්නේ හින්දි ගීත තනු වලට ඔබටම ඔබ වෙනුවෙන්ම ලියවුණු ගීත රචනා ඔබ ගායනා කළා. ඒ කියන්නේ පුංචි අඩියක් ඔබ ඉස්සරහට තිබ්බා. මේ පමණක් නෙවෙයි
අපේ සිංහල තනුවලට අපේ සංගීත ශිල්පීන් සංගීත අධ්‍යක්ෂකවරුන් නිර්මාණය කරපු ගීත තනුවලට ඔබේම ගීත නිර්මාණය කරගෙන ඔබේම ගීත ජනප්‍රිය වුණු දවසට තමයි ඔබ තරුවක් වන්න යන්නේ. ඒක මතක තියාගන්න. ඒ නිසා ඒ අනුන්ගේ ගීත ගායනා කළ ඔබ වේදිකාවකට ගිහලා මුදල් හම්බ කරන්න පුළුවන් ඒක වෙනම දෙයක්. නමුත් ඒ පරමාර්ථයෙන් යන්නේ නැතුව ඔබගේ ගීත නිර්මාණය කරගෙන ස්වතන්ත්‍ර නිර්මාණ තුලින් ජනතාව අතරට යන්න එදාට තමයි ඔබ ජනප්‍රිය වෙන්නේ. දැනටත් ජනප්‍රිය තමයි. නමුත් අනුන්ගේ ගීත ගායනා කරලා ඔබ මේ ජනප්‍රිය වන්නේ. ඒ ජනප්‍රියත්වය ඔබ හරිහැටි නියම ජනප්‍රියත්වයක් බවට පත් කරගන්න ඕනේ නම් ඔබගේ ගීත ගායනා කරලා ඒ තුලින් ජනතාවගේ හදවත දිනා ගන්න. එදාට තමයි ඔබ නියම ජයග්‍රහණය ලබන්නේ. සුබ පැතුම් ඔබ සියලුම දෙනාට මගේ අපේ තුන් දෙනාගේම හෘදයාංගම අපි ප්‍රාර්ථනා කරනවා. උදේශ් අවසන් තරංකරු හැටියට ඒ අභියෝගයත් ඉතාම සාර්ථක අන්දමින් ජයගත්තා. දැන් ඔබේ අවස්ථාව. මම නැවත වාරයක් මතක් කරනවා මගේ දෙවැනි අවස්ථාවේදී මගේ අංකය අංක 7 DDS සිස්ටමක් අංක 7 ටයිප් කරලා 99.2ට සෙන්ඩ් කරලා මාව ඉදිරියට යවන්න කියලා මගේ ආදරණීය ශ්‍රී ලංකා වාසී සියලුම රසික රසිකාවන් සහෝදර රසික රසිකාවන්ගේ මම ආදරෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. හොඳයි උදේශ් අපි බලමු හෙට රාත්‍රියේදී ඔබට ජනතාව මොන වගේ තීරණ ලබා දෙයිද කියලා. සුබ පැතුම්. Thank you.